මේ වීඩියෝ එක දැම්මට පස්සේ ප්ලාන්ටේෂන් ඉන්වෙස්ට්මන්ට් කම්පැනිස් ටිකයි ඔය ගොඩ ෆිනන්ස් කම්පැනිස් ටිකයි මාව පතුරු ගහන්න ඉඩ තියෙනවා. ඔයාගේ ස්ථාවර තැන්පතුවට හරි ඔයා ආයෝජනය කරන මුදලට හරි ඉහළ ප්‍රතිලාභයක් ලබා දුන්නට වැඩක් වෙනවද? ඔයා තැන්පත් කරපු මුදලේ කිසිම ආරක්ෂිත භාවයක් නැත්නම් මාසයක් දෙකක් ඔය කියන 120-30 පොලිය ලබා දීලා ඊළඟ මාසෙ මේ කම්පැනි එක වහලා දැම්මොත් ඔයාගේ සල්ලි වලට මොකද වෙන්නේ? ආයෝජනය කරපු සල්ලි වලට කවුද වග කියන්නේ? ඉතින් මේ පිළිබඳව තමයි මම අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඔයාගේ මුදල් ආයෝජනය කරන්න කොහොමද හොඳම මූල්‍ය සමාගමක් තෝරගන්න කියලා මම ඔයාට මේ වීඩියෝ එකෙන් සරලව කියලා දෙනවා. ඔය Facebook එකේ එහෙමත් නැත්නම් YouTube එකේ 120-30 ලබා දෙනවා කියලා. ඔයාලගේ සල්ලි ගසා කන්න බලාගෙන ඉන්න කම්පැනිස් වලින් ඔයාලව බේරගන්න තමයි මම අද මේ හදන්නේ. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින්ම ලයික් එකක් දාලා වීඩියෝ එක පටන් ගන්න. ඒක මට කරන ලොකු උදව්වක්. හරි, අපි යමු වීඩියෝ එකට. හිතන්න ඔයා හමාරුවෙන් හම්බ කරගත්ත මුදලට ඉහළ ප්‍රතිලාභයක් ලබා දෙන හින්දා ඔයා අරන් ගිහින් ඒ සල්ලි ඒ කම්පැනි එකේ දානවා. සමහර අය 20%ක් දෙනවා කියනවා, සමහර අය 30%ක් දෙනවා කියනවා, 35%ක් දෙනවා කියනවා. ඉතින් මාසෙකට විතර පස්සේ ඔයා ආයෝජනය කරපු මුදල ඔයාට නැති වෙලා ගියොත් ඔයා මොකද කරන්නේ? ඔයා අනාථ වෙනව නේද? ඉතින් මේ විදිහට කිසිම වගකීමක් නැති සමාගම් ලංකාවේ වැහි වැහැලා තියෙනවා. ඉතින් ඔයා මුදලක් ආයෝජනය කරන්න හොඳම මූල්‍ය සමාගමක් තෝරගන්න විදිහ තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මේ විදිහට ඔයා මූල්‍ය සමාගමක් තෝරගන්න නම් සලකා බලන්න ඕනේ දේවල් කීපයක් ගැන මම මේ වීඩියෝ එකෙන් ඔයාලට සරලව කියලා දෙනවා. ඔයාට යම්කිසි පුද්ගලෙක් ඇවිල්ලා කිව්වොත් මෙන්න මේ සමාගමේ මුදල් දාන්න ඔයාට ඉතාමත්ම ඉහළ ප්‍රතිලාභයක් ලබා දෙනවා කියලා ඔයා අහන්න ඕනේ පළවෙනි ප්‍රශ්නය තමයි ඒ අදාළ සමාගම ශ්‍රී ලංකාවේ මහා බැංකුවේ ලියාපදිංචිද කියලා. මොකද ලංකාවේ මේ විදිහට ඔයාලගේ මුදල් එකතු කරන සමාගම් වලින් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකා මහා බැංකුවේ ලියාපදිංචි නැහැ. ඉතින් ශ්‍රී ලංකා මහා බැංකුවේ ලියාපදිංචි නැහැ කියන්නේ ඔයා ආයෝජනය කරන මුදලට කිසිම වගකීමක් ලංකාවේ නීතිය යටතේ වට ලැබෙන්නේ නැහැ. ඒ හින්දා වාට කවුරු හරි ඇවිල්ලා කිව්වොත් මෙන්න මේ කම්පැනි එකේ සල්ලි දාමු කියලා ඔයා එයාගෙන් අහන්න ඕන පළවෙනිම ප්‍රශ්නය තමයි මේ කම්පැනි එක ශ්‍රී ලංකා මහා බැංකුවේ ලියාපදිංචිද නැද්ද කියලා. ඉතින් මම කලිනුත් වීඩියෝ එකක් කරා ශ්‍රී ලංකා මහා බැංකුවේ ලියාපදිංචි සමාගම් වලට විතරයි අර තැන්පතු රක්ෂණ ක්‍රමය මගින් ඔයා දාන මුදල ආවරණය වෙන්නේ. ඔයා ශ්‍රී ලංකා මහා බැංකුවේ ලියාපදිංචි සමාගමක මුදල් තැන්පත් කළොත් විතරයි ඒ සමාගම බැරි වෙලාවත් කඩා වැටුනොත් ඔයා තැන්පතුවක් විදිහට ලබා දුන්නු මුදල තැන්පතු රක්ෂණ ක්‍රමය යටතෙන් ඔයාට ආපහු ලැබෙන්නේ. ඉතින් මේ පිළිබඳව මම විස්තරාත්මක වීඩියෝ එකක් කරලා ඇති. ඒක බලන්න ඕන කට්ටියට ඔය දකුණු අත පැත්තේ යන කාඩ් එක ක්ලික් කරලා ඒක බලන්න පුළුවන්. ඉතින් ඊළඟ වැදගත්ම දේ තමයි අදාළ මූල්‍ය සමාගමේ ණය ශ්‍රේණිගත කිරීම. ඉතින් ජාත්‍යන්තර ස්වාධීන ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන තියෙනවා. උදාහරණයක් විදිහට Fitch Ratings ලංකා, ICRA ලංකා, ලංකා රේටිං ඒජන්සිස්. ඉතින් මේ වගේ ස්වාධීන ආයතන වලින් කරන දෙයක් තමයි ලංකාවේ තියෙන මූල්‍ය සමාගම් අරගෙන එක් නිර්ණායකයා යටතේ මේ සමාගම් ඉවැලුවේට් කරලා බලනවා. එතනදී ඒගොල්ලෝ බලන්නේ මේ සමාගමේ සමස්තයක් විදිහට මුදල් ආයෝජනය කිරීම කොච්චර දුරට අවදානම් සහගතද කියලා. ඉතින් මේ විදිහට පිච් රේටිං එක හරි වෙනත් රේටිං සමාගමක් හරි සමාගමක් ඉවැලුවේට් කරද්දී සලකා බලන ප්‍රධාන සාධක කීපයක් තියෙනවා. එයින් එකක් තමයි මේ ප්‍රාග්ධන අවශ්‍යතාවය කියන්නේ. ඉතින් සරලව කිව්වොත් ඔයාගේ සමාගමට එයාලගේ මූල්‍ය කටයුතු වලින් අලාභයක් සිද්ධ වුණොත් ඒක දරා ගන්න තරම් ප්‍රාග්ධනයක් එහෙමත් නැත්නම් මුදල් ප්‍රමාණයක් ඒ සමාගමේ තියෙනවද කියලා තමයි අපි මේ කැපිටල් ඇඩික්විසි එකෙන් සරකා බලන්නේ. ඉතින් ඒ වගේම වැදගත් දේ තමයි ඔයා මූල්‍ය සමාගමක ස්ථාවර තැන්පතුවක් විදිහට යම්කිසි මුදලක් දැම්මට පස්සේ ඒ මූල්‍ය සමාගම ඔයාගේ ස්ථාවර තැන්පතුවේ සල්ලි ණයට ලබා දෙනවා. ඔයාගේ ස්ථාවර තැන්පතුවේ සල්ලි ණය විදිහට තවත් පුද්ගලයන්ට ලබා දෙනවා. ඉතින් ඔයාගේ තැන්පතුවේ සල්ලි මේ විදිහට ණයට ලබා දුන්නට පස්සේ ඒ ණය මුදල ලබාගත් පුද්ගලයන් ඒ ණය මුදලේ වාරිකය සහ පොලිය නැවත ඒ සමාගමට ගෙව්වොත් විතරයි ඔයාට අර පොලිය විදිහට මුදල හම්බෙන්නේ. ඉතින් ඒ හින්දා මේ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන අනිවාර්යෙන්ම මේ මූල්‍ය සමාගමේ
ඇසෙට් කොලිටික එහෙමත් නැත්තන් ණය මුදල විදිට ලබාදීලා තියෙන මුදල් වල නැවත අයකර ගැනීම හැකියාව අනිවාර්යෙන් බලනවා මේ ක්‍රෙඩිට් රේටින් එකක් ලබා දෙනකොට. ඒ වගේම මුල්ල සමාගමට වත්කම් තියෙන්න්න පුළුවන් ඒ වත්කම් කොච්චර දුරටතරවශීලද එහෙමත් නැත්තං හදිසියක් වුණොත් කොච්චර ඉක්මට මුදල් බවට පරිවර්තනය කිරීම හැකියාවක් තියෙනවාද කියලා අනිවාර්යෙන් බලනවා. ඒවගේ තවත් සාධකයක් තමයි ඒ අදාළ මූල්‍ය සමාගම ඒ මූල්‍ය වෙනද පොල එහෙමත් නැත්තන් තරගකාරී ආයතන අතරින් ඉන්න කීවන ස්ථානයටද මේ තරගකාරීත්තය ගොල්ලන්ගේ කොච්චර දුරට ඒ සමාගමට බලපානොද කියලා සලකා බලනවා. ඒවගේම සමාගමේ අයිතිකාරයන් කවුද කොටස්කරුවන් කවුද වැඩිම කොටස් තියෙන කාටද මෙන්න මේ වගේ දේවලුත් ක්‍රඩිට් රේටන් එකක් ලබා දෙනකට බලපානවා. ඒ වගේම වැදගත්මදේ තමයි මේ සමාගම තමන්ගේ මූල්‍ය කටුතුවලින් කොච්චර ලාභයක් ලබනවද කියලත්න්නේ ක්‍රඩිට් රේට් එකක් ලබා දෙනකොට සලකා බලන. ඉති මෙන්න මේ වගේ කරුණු රාසියක් සලකා බලල තමයි මේ ස්වාධීන නාය ශ්‍රේණි ගත කිරීමේ ආයතන ලංකාව තියන මුල්ල සමාගම් වලට ක්‍රඩිට් රේටින් එකක් ලබා දෙන්න. ඉතින් ඒ විදියට ක්‍රඩිට් රේටින් එකක් ලබා දුන්නට පස්සේ ඉහල ඉඳම් පහලට සමාගම් අපිට පෙළගස්වන්න පුළුවන් රේටින් එක වැඩිම සමාගම් මොනවද අඩුම සමාගම් මොනවද කියලා. ඉතින් ඒ රේටින් එක දිහා බලලා අපිට නිශ්චිත අදහසක් ගන්න පුළුවන් මේ සමාගමේ මුදල් ආයෝජනය කිරීම කොච්චර දුරට ආරක්ෂාකාරීද නැද්ද කියලා. ඉතින් නවතම දත්තවලට අනුව මෙන්න මේ විදිහට තමයි ශ්‍රී ලංකාව තියෙන සියලුම මූල්‍ය සමාගම් වල ක්‍රෙඩිට් රේටින් එක අපිට බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ලංකාවේ තියෙන මූල්‍ය සමාගම් අතරින් වැඩිම ක්‍රෙඩිට් රේටින් එකක් තියෙන්නේ ඩයලොග් ෆයිනෑන්ස් එකට AA කියන ක්‍රෙඩිට් රේටින් එක ඒගොල්ලන්ට ලැබිලා තියෙනවා. ෆිච් රේටින්ස් ආයතනය තමයි මේ ක්‍රෙඩිට් රේටින් එක ලබා දීලා තියෙන්නේ. ඉතින් 2025 ජනවාරි මාසයේ වෙනකොට ලබා දීලා තියෙන ක්‍රෙඩිට් රේටින් එක තමයි මෙතන තියෙන්නේ. Ideal Finance එකට AA- තියෙනවා. Merchant Bank of Sri Lanka, MBSL එක, Central Finance එක, People Leasing එක, CBC Finance එක, HNB Finance එක, සියපත Finance එක, Richard Fiedis Finance එක මෙන්න මේ සමාගම් ඔක්කොටම A කියන ක්‍රෙඩිට් රේටින් එක තමයි තියෙන්නේ. ඊළඟට A- කියන ක්‍රෙඩිට් රේටින් එක තියෙනවා Advance Finance එකට, LV Finance එකට. ඒ වගේම A- stable කියන ක්‍රෙඩිට් රේටින් එක තියෙනවා Alliance Finance Company එකට. BBB+ කියන එක තියෙනවා Singer Finance එකට. BBB කියන එක තියෙනවා CDB සෙන්කඩගල් ෆිනන්ස් කියන මූල්‍ය සමාගම් දෙකට. ඒ වගේම BBB Outlook Negative කියන ක්‍රෙඩිට් රේටින් එක තියෙනවා AMW Capital Leasing එකට. BBB- තියෙනවා Mercantile Investment එකට. BB තියෙනවා UB Finance එකට. B කියන ක්‍රෙඩිට් රේටින් එක තියෙනවා Milstar Regal Finance. B- තියෙනවා Multi Finance. ඉතින් මෙන්න මේ විදිහට ලංකාවේ තියෙන සියලුම මූල්‍ය සමාගම් වල ක්‍රෙඩිට් රේටින් එක මොනවද කියලා අපිට හොයලා බලන්න පුළුවන්. ඉතින් මේ ක්‍රෙඩිට් රේටින් එක දිහා බලලා අපිට සමස්තයක් වශයෙන් අදහසක් ගන්න පුළුවන් ඔයා ස්ථාවර තැන්පතුවක් විදිහට මුදල් අරන් ගිහිලා දාන සමාගම කොච්චර වශයෙන් ස්ථාවරයිද කියලා. ඉතින් මේක ඇවිල්ලා ඉතින් මම කලින් කියපු විදිහට නිර්ණායක රාශියක් සංසන්ධනය කළා තමයි මේ ක්‍රෙඩිට් රේටින් එක තීරණය කරන්න. ඉතින් ඒකයි මම කියන්නේ ඔයාගේ ස්ථාවර තැන්පතුවට හරි ආයෝජනය කරන මුදලට හරි වැඩි පොලියක් දුන්න කියලා ඔයාගේ සල්ලි අරන්ගෙන් එහෙ දාන්න එපා. මේ වගේ තොරතුරු හොයලා බලන්න. ලංකාවේ බැංකුවලින් මේ දවස්වල ස්ථාවර තැන්පතුවට ලබා දෙන පොලි අනුපාතික ඉතාමත්ම අඩු හින්දා ඔයාට ඉහළ පොලියක් ලබා දෙනවා කියලා එක බොරු කියලා ඔය කිසිම මූල්‍යමය වශයෙන් ස්ථාවරත්වයක් ශක්තිමහත් භාවයක් නැති ප්ලාන්ටේෂන් කම්පැනිස් ගොඩ ෆිනන්ස් කම්පැනිස් ඔයාගේ මුදල් දැහැගන්න පුළුවන් මේ දවස්වල. එහින්ද හරියට පරිස්සම් වෙන්න ඔයා මූල්‍ය සමාගමක පුළුවන් තරම් උත්සාහ කරන්න ශ්‍රී ලංකා මහා බැංකුවේ ලියාපදිංචි මූල්‍ය සමාගමක විතරක් මුදල් ආයෝජනය කරන්න. මොකද එතකොට විතරයි ඔය ආයෝජනය කරපු මුදලට යම්කිසි වගකීමක් ලැබෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා. මෙන්න මේ වගේ අප්ඩේට් වෙච්ච බැංකු තොරතුරු අර දැනගන්න ඕන නම් මගේ channel එක subscribe කරලා තියාගන්න, bell icon එකත් click කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් දැම්ම ගමන් මේ වීඩියෝ එක බලන්න. ඉතින් මේ වගේම වීඩියෝ එකකින් පුළුවන් තරම් ඉක්මනටම හමු වෙමු. ගිහින් එන්නම් සුබ දවසක්.